සුබ දවසක් වේවා. ඔන්න සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ලොරි ටොක් ස්පෝර්ට්ස් වලින්. ඉතින් ඔන්න මගේ පළවෙනිම වීඩියෝ එක. ඉතින් සියලු දෙනාට ආරාධනා කරනවා මගේ එක සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා මට සහයෝගයක් ලබා දෙයි කියලා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ channel එක කරා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩාව ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ මතවාදයන් අදහස් පිළිබඳව වර්තමානයේදී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාවන් තුළ පැන නැගෙන සිදුවීම් පිළිබඳව වත් එක කතා කරන්න තමයි මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. ක්‍රිකට් ක්‍රීඩාවේ මේ T20 තරඟ රටාව සම්බන්ධයෙන්. ඉතින් මෙහිදී අද කතා වෙන විශේෂ කාරණයක් තියෙනවා ලංකාවේ ප්‍රේක්ෂකයන් ප්‍රශ්නාර්ථයකට ලක් කරලා තියෙනවා ලංකාවේ ක්‍රිකට් කියන එක. ඔවුන්ගේ හදවතින් ගිලිහීගෙන යනවද කියන එක. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ගන්න තීරණ පිළිබඳව ප්‍රේක්ෂකයන් ක්‍රිකට් වලට ආදරය කරන ලංකාවේ ප්‍රේක්ෂකයන් යම්කිසි අකමැත්තක් ගොඩාක් දුරට ප්‍රකාශ කරමින් සිටිනවා. ඒත් එක්කම ඇත්තටම පෞද්ගලිකව මට උනත් ලංකාවේ ක්‍රිකට් වලට අපි බෙදුනාට පස්සේනේ සුවර්ණ යෝගයක් තිබුණා. ඊට පස්සේ එන්න ක්‍රිකට් වල ඒ කියන්නේ අපින් ඈත් වෙන තත්ත්වයක් දක්වන්න ලැබෙනවා. ඉතින් ඒත් එක්ක ලංකාවේ ක්‍රිකට් වලට ඉස්සරහට යෑමක් තිබෙයිද කියන එක තමයි. ඉතින් ප්‍රේක්ෂකයෝ කියන අය තමයි ලෝකේ ක්‍රීඩාවක් රඳාපැවැත්ම සඳහා විශේෂයෙන්ම රටක් තුල ක්‍රීඩාවක් රඳාපැවැත්ම සඳහා වැදගත්ම සහයෝගය ලබා දෙන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අපි ගත්තොත් ටෙස්ට් ක්‍රිකට් ඊට පස්සේ ODI ඊට පස්සේ T20 අපි අද කතා කරන්නේ මේ T20 ක්‍රිකට් රටාව සම්බන්ධයෙන් ලංකාවේ ඇති වෙලා තියෙන මතවේදය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දරන මතය ගැන කතා කරන්න තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ පළවෙනි වීඩියෝ එකකින් කෙටි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරන්නේ. හරි. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ක්‍රිකට් කියන්නේ ආගමක්. ගොඩාක් මිනිස්සු. නමුත් එන්න පොඩ ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් වෙනත් ක්‍රීඩාවන් ලංකාවේ එන්න පොපියුලර් වෙනවා. ඉතින් ඒ සංගම් ඊට හා සම්බන්ධ අය උනන්දු වෙනවා බොහෝ ලෙස ලංකාවේ ඒ ෆුට්බෝල් ඒ වගේම රග්බි වැනි ක්‍රීඩා. දැන් ඉතින් වර්තමාන රජයේ ඇත්ලටික් වලට තමයි හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඉතින් අපි හිතනවා මෙහෙම ගියොත් ඇත්තටම මේ ක්‍රීඩාව ඇත්තටම ඉස්සරහට ෆුට්බෝල් කියන එක විශේෂයි. මමත් දැන් ගොඩක් දුරට ඇත්තටම මේ ෆුට්බෝල් වලට හොඳ රසිකයෙක්. මම ෆුට්බෝල් වලට කොහොමත් සෙල්ලම් කරලා නැති වුණත් කොහොමත්ම ආදරේ ඉතින් අත්කතොල. තමක වර්තමානයේදී විවිධ ලෙවල් වල තියෙන තරඟ බලනවා. ඉතින් ආසයි. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තටම ලංකාවේ ක්‍රීඩාව කියන එක ක්‍රීඩාවක් තියෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව අපිට අතීතයක් ක්‍රීඩාවක් තියෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් අපි වර්තමානයේදී මේ ක්‍රිකට් රටාව වෙන්නේ වෙනස් වෙනවා. තරඟකාරීත්වය වැඩි වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි T20 තරඟ රටාව ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් වලට මැචස් නැහැ. නේ? ODI එන්න ওই මට්ටමට එයි කියලා හිතනවා. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි මේ ලෝකයේ වෙනස් වෙන හැම දෙයක්. T20 තරඟ රටාව තමයි වැදගත්ම පොයින්ට් එකක් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ රඳාපවත්වන. එතකොට මේක වෙනත් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නැති වෙනත් රටවල් වල කණ්ඩායම උනන්දු වෙනවා වැඩි. මොකද පොඩි ඕවර් 20යි පොඩි වේලාවක්. ඉතින් මේක ඕනෑම රටකට පුහුණු ක්‍රීඩකයන් එකතු කරලා සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් ඒක නිසා මේක හොඳ තරංකාරීත්වයක්. ආර්ථික වශයෙන් මේ ඒ වගේම තමයි ඕනෑම රටකට එකතු වෙන්න පුළුවන් ක්‍රීඩාවක් නිසා. මෙම ක්‍රීඩාව එන්නේ තරංකාරී ඒ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අර දියාරු මට්ටමක් දක්වන්න ලැබෙනවා අපේ ලංකාවේ මේ T20 තරඟ රටාව. තරඟ රටාව විතරක් නෙවෙයි මේ ක්‍රීඩකයන් තෝරා ගැනීම සහ ඒ පාලක මණ්ඩලයේ ඉන්න අයද මන් දන්නේ. ඒගොල්ලෝගේ මානසික මට්ටම ගැන කිසිම අපිට හරි අවබෝධයක් නැහැ. පැහැදිලි හොඳ අවබෝධයක් නැහැ වෙනත් ඉන්දියාව ඒ වගේම වෙනත් රටවල් හිතන විදිය ගත්තම ලංකාව පෞල ක්‍රීඩාවක් විදියට තමයි තීරණ ගන්නවාද කියන එක අපිට දැන් හේතු ගන්නලා ඉවරයි. ඉතින් ඒකට හේතුව තමයි මේ T20 තරඟ රටාව කියන්නේ අපිට රටක් විදියට කණ්ඩායමක් යවලා අපිට ජයග්‍රහණය පමණයි අවශ්‍ය. අපිට අවශ්‍ය වෙන ප්‍රේක්ෂකයන් විදියට. ඉතින් විවිධ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වගේම ඒ පාලක මණ්ඩලය තුල ඉන්න අයගේ පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාගේම අවශ්‍යතාවයන් ඇතුළු ඒ අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඒක අපිට සාධාරණීකරණය කරන්නට බෑ. මේ
රටක් විදියට කණ්ඩායමක් මේ ඉදිරියට යන්නේ. දැන් විශේෂයෙන්ම අපිට දක්වන්න ලැබෙන දේ තමයි මේ T20 කණ්ඩායම තුළ ක්‍රීඩකයන් තරඟ සඳහා යොදවා ගැනීම තාමත්ම ගැටලුකාරී අප්‍රසන්න ගතියක් තමයි අපිට දැක්කන්න ලැබෙන්නේ. කවුරුත් කැමති නෑ මම හිතන්නේ. බලන්න දැන් වුණකරුණත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උනත් යම්කිසි අදහසක් දාලා තිබ්බොත් සමාජාලවල ඊට යටින් කමෙන්ට් බලන්න කවුරුත් හොඳ කමෙන්ට් එකක් දාලා නැහැ. බැනලා තමයි කමෙන්ට් එක දාන්නේ. එපා වෙලා තියෙන්නේ. ඒක එන්නේ එපා වුණොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන එකත් අමතක වෙලා යනවා කියන එක ඒගොල්ලෝ දන්නේ නැද්ද දන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ප්‍රේක්ෂකයන්ට හොඳ බුද්ධියක් තියෙනවා. ඔවුන් බලනවා නිතර. ඔවුන් පිස්සවල. රයිට්. ඉතින් ඒක නිසා ප්‍රේක්ෂකයන්ගේ මතේ අදහස ගොඩක් දුරට නිවැරදි. ඔවුන් සෙල්ලම් කරේ නැතත්. ඉතින් ඒක හරිම වැදගත්. ඔවුන් පිටවට ආධානය කරන නිසා ඔවුන්ගේ තීරණ ඔවුන් කියන දේවල් තාමත්ම වැදගත් උත ප්‍රයෝජන. ඒක නිසා විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ. කවුරුණත් රටක් තුළ ක්‍රීඩාවක් අදාපා දෙන්නේ මේ ප්‍රේක්ෂකයන් නිසා කියන එක අවබෝධයක් තිබුණ නැත්නම් ඉදිරියට ඒ ක්‍රීඩාවට යන්නට බෑ කියන එක ඔවුන් දන්නේ නැහැ තාමත් කියන එක තමයි මගේ මතය. හරි. එතකොට මේ T20 තරඟතාව තුළද ඇත්තටම විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ පොඩි පන්දු දැන් අපේ ලංකාවේ නම් බැටින් පන්දුර පහර දීම තමයි විශේෂයෙන්ම මේ T20 තරඟතාව තුළ වැදගත්ම කාරණා. ඉතින් ඒක ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ දැන් නැහැ. ඉතින් ප්‍රධාන පුහුණුකරුවා ලෝකෙටම අපිට ක්‍රිකට් විශ්වාසයක් ඇති කරපු පුහුණුකරුවෙක් තමයි දැන් ඉන්නේ. ඉතින් ඔහු තමයි මේ T20 තරඟකලාවට ප්‍රධාන හේතුවක් වුනේ. ඉතින් මට හිතෙනවා වෙලාවකට ඔහු ආත්මార్థකාමී. ඔහු වගේ ක්‍රීඩකයෙක් කෙනාට ඔහු අකමැතිද? කියන එක මගේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් මගේ විතරක් නෙමෙයි මේක කාගෙත් එහෙමයි. ඉතින් ඔහුගේ ජනප්‍රියත්වයත් මේ තුලින් ඇත්තටම සවුත් වෙලා යනවා. ඇයි ඉතින් තවත් දැන් මේක පොඩි කාලයක් නෙමෙයි දීර්ඝ කාලයක් නේ. ඇයි? අපි දන්නවා මේක මේ තාක්ෂණික ආකාරයෙන් අඳුර පහත් දෙන්නට අවශ්‍ය කාලයක් නැහැ. අවශ්‍ය වෙන කාලයක් නැහැ මේ T20 තරඟතාවට. අවශ්‍ය වෙන්නේ පාරවල් එල්ල කරලා හැම පැත්තකටම පාරක් එල්ල කරන්න පුළුවන් නේ. තමයි ශරීර යෝගිතාවේ ඒ කියන්නේ බැලන්ස් වෙන විදිහ. තමන්ගේ ඇඟ ඕන පැත්තකට එන පන්දුවර පාරක් එල්ල කරන්න පුළුවන් ක්‍රීඩක නොවුනොත් ඇත්තටම එතනදී විනාත්මක ප්‍රතිඵලයක් තමයි කණ්ඩායමට සිදු වෙන්නේ ඕනෑම පිටිකරුවෙක්. ඉතින් ලංකාවේ අපි දන්නවා ඕනෑම පිටිකරුවෙක් T20 තරඟයකදී ඉස්සෙල්ලාම බැට් කරන්න ගියාම බෝල දෙක තුනක් අනිවාර්යයෙන් ඒගොල්ලෝ විශේෂක දාගන්න බිල් කරගන්න. ඒ කියන්නේ ගොඩක් ඩොට්ස් බෝල ගහනවා. ඉතින් මේක අවශ්‍යද කියන එක වැදගත් වෙනවා. ඉතින් මේ ඕවර් 20ක් තුල රැඳී සිටින්නට තමන්ගේ විශ්වාසය ඔච්චර දුරට කියන්නේ පන්දු වැය කිරීම තුළින් තමයි ප්‍රචාරයක් ඇති වෙනවා. පන්දු යවන්නට දැනට පන්දු දාන්නට අවශ්‍ය වෙලාව ලබා දෙනවා. ඉතින් ඒ වගේ අඩුපාඩු නොතේරෙනවා තිබුණා. වැදගත් ප්‍රශ්නාව. ඉතින් අනිත් එක තමයි දැන් T20 තරඟකලාව කියන්නේ ලෝකයේ එන්නේ මැචස් වැඩි. ඒකම කාර්ය බව දෙනවා. ඒකට මේකදී අපිට අවශ්‍ය වෙන එකක් නියෝජනය කළ ජයග්‍රහණය. ඉතින් ඒ සඳහා අපිට මේ ඉන්න කණ්ඩායමක් තුරට අලුත් ක්‍රීඩකයෝ නේ පන්දුවර බැරෙන් පහරක් එල්ල කරන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෝ අපි දැනටමත් ඉන්නවා. ඉතින් ඔවුන් ඇයි එක්කෙනෙකුට දෙනකොට chance එක දෙන්නේ නැත්තේ? ඒ තැනට දාලා. මොකද අපට අවශ්‍ය වෙන්නේ කවුරුත් ආරක්ෂා කිරීම නෙවෙයි ප්‍රේක්ෂකයන් විදිහට අපිට මේ ජයග්‍රහණය. රයිට්. ඉතින් මේ පරණායට අයත් එකතු කරලා පරණායට මේ chance එක දීලා අත්දැකීම් වලින් ගහනවට වඩා හොඳ නැද්ද? අලුත් කෙනෙක් දාලා ඔහුට අත්දැකීම් දෙන ගමන් ඒ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් නැචරල් ගේම් එක ගහන්න දෙන එක තමයි වැදගත්ම කාරණා. ඉතින් ඒක සනජ්ජස්කෘතිය අපි දැකපු දෙයක් සනජ්ජස්කෘතිය. ඉතින් ඒක ඒ විදිහට වුණා. නමුත් ඔහු පිළිගන්නවද නැද්ද කියන එක තමයි මේක ප්‍රශ්නේ. රයිට්. ඉතින් ওই වගේ ප්‍රධාන සාධකයන් මත ශ්‍රී ලංකාවේ මේ T20 ක්‍රිකට් තේරීම් කමිටුව තුළ සිදුවන විවිධ කාරණා ඒ වගේම තීරණ හරිම අපි විතරක් නෙවෙයි මේ කියන්නේ ලෝකේ වෙනත් ප්‍රසිද්ධ විස්තර විචාරකයන් පවා මේ පිළිබඳව කතා කරනවා තරඟවලදී. ඉතින් මේක ඇයි මේ තාමත් ගන්න? කොහොමද ඇකියා අනිත් පැත්තට කොටිය දෙපැත්තට පෙරලා හැමදාම ක්‍රිකට් ගන්නවට වඩා හොඳ නැද්ද? අර දක්ෂතා පෙන්නලා ඉන්න අලුත් ක්‍රීඩකෙක් දෙන්නෙක් දාලා මේක ඉස්සරහට අරන් යන්න. පන්දු ඕවර 20 පැය 3ක තරඟය. ඉතින් මේක ඉක්මනට ඉවර වෙනවා. ඉතින් ඔහුන්ට තරඟ ඕනෑම ක්‍රීඩකයෝ සාමාන්‍ය ලෝකේ අලුත් ක්‍රීඩකයෝ එනවා. වෙනුවේ නැත්නම් ඔහුන්ට එතන ඉන්න වෙන්නේ නැහැ. අලුත් ක්‍රීඩකයෙක් ආයෙනවා. ඉතින් ඉන්දියාව වගේ රටක ගත්තාම එහෙමයි. ඉතින් වෙන තරඟ හරියට තියෙන ලංකාවේ එහෙම නැහැ. පරණ අයම දාලා
ODI Test 20 T20 මේක හරියන්නේ නැහැ. ඒකට හැඩ ගැසෙන්න බෑ. ඉතින් ඒක නිසා මම කියන්නේ ලංකාවේ ක්‍රිකට් එන්න ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වෙන්න ක්‍රීඩාව වඩා වැටෙනවා. එන්න වැඩි වෙනවා මිසක් අනිත් රටවල් වලට ඒ chance එකක් වෙනවා. මොකද ලංකාවේ වගේ රටක් ගිහිල්ලා දැන් නේපාලේ දැන් සුදුසුකම් ලැබුවා ඊළඟ ලෝක කුසලාන. ඔවුන් හරිම දක්ෂයි කියන එක පේනවා. මේ රටක් ඇත්තට මේ ඉන්න කණ්ඩායම ගැහුව පීඩනය වැඩි. ඒක නිසා පරාජයට පත් වෙන ස්වභාවය වැඩි. ඒක නිසා තමයි අපේ රටවල් ගොඩක් කියන්නේ අලුත් රටවල් එක්ක ගහද්දි සමහර අවස්ථාවලදී පරාජයන මට්ටම ඉහළ රිස්ක් එකක් තියෙන කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. බංග්ලාදේශය ගත්තම ලංකාවට වඩා T20 තුලින් ඒක නෑ කියන්න බෑ ඉස්සරහින් ඉන්නේ. මැච් එකක් ගැහුවොත් දැන් ලංකාවට ජයග්‍රහණ ඉස්සර නම් දිනනවා කියන එක එච්චර ගේමක් නැතුව ගැහැවි. පැද්දෙච්ච සත්‍ය වුණා. නමුත් එච්චර රිස්ක් එකක් තිබුණා. දැන් පයෙන් තමයි ගහන්නේ. වැරදෙන අවස්ථා වැඩි. රයිට්. ඉතින් ඒක නිසා ලංකාවේ ක්‍රිකට් පල්ලයට වැටෙන්න T20 කලාව මත රඳා නොපැවතුනොත් ලංකා ක්‍රිකට් තේදි කියන හිතන්න බෑ ඉස්සරහට. මොකද ටෙස්ට් ODI කියන තරඟතාව වෙන්න අඩු වෙන නිසා වැඩි වෙන්නේ නැහැ මැචස්. ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට යනවා නම් ලෝකෙ පිළිගන්න තත්ත්වයකට යනවා නම් මේ T20 කලාව මත ඉතාමත්ම හොඳ තත්ත්වයක දැවන්ත තත්ත්වයක සිටියේ නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාව කියන එක එන්නේ ප්‍රේක්ෂකයන්. ඉතින් ඒක නිසා මේ ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ වුණුකරුවන් තේරිපම්පුව ගන්න තීරණය අදටත් වෙනස් වෙලා නැහැ. ඉතින් ඔවුන් මොන අදහසකින් ඉන්නවද? ඔවුන්ගේ පවුලේ ක්‍රීඩාවක් විදිහට ඔවුන් හිතනවද? ඔවුන්ගේ පරණ ක්‍රීඩකයෝ ඔවුන්ගෙත් එක්ක තියෙන සම්බන්ධතාව මත මේ අණ්ඩායම ඉස්සරහට අරන් යනවාද කියන එක තමයි ඔවුන් මං හිතන්නේ ඉන්න ප්‍රශ්නේ. මම දැන් මට හිතෙන විදිහ ප්‍රේක්ෂක විදිහට අපි හිතන විදිහ. නමුත් ඔවුන් හිතුවොත් මේක රට වෙනුවෙන් කරන ජයග්‍රහණ වෙනුවෙන් කරනවා කියන එක ඔවුන්ට නොතේරෙනවා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව එතනින් ඉස්සරහට යන්නේ නැහැ කියන එක මම කියනවා. ඉතින් යාළුවනේ ඕක මම ප්‍රේක්ෂකයන්ගේ මත අතරින් ඉස්සරහට ගේන මතයක්. ඉතින් සියලු දෙනාටම කොහොමත් ස්තුතියි. ඔයගොල්ලෝගේ කමෙන්ට් දෙනවා මගේ කමෙන්ට්ස් කරන්න. ඔයගොල්ලෝගේ අදහස් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේක පළවෙනි වීඩියෝ එකකින් අපි ඉස්සරහට කතා කරමු ලංකාවේ ක්‍රීඩා විෂය. ක්‍රිකට් ක්‍රීඩාව ඒ වගේම පාපා ක්‍රීඩාව ඒ වගේම තමයි ලංකාවේ ක්‍රීඩා පිළිබඳව. ඉතින් එහෙනම් සියලු දෙනාම channel එක subscribe කරන්න මතක කරන්න බා. ඉස්සරහට මගෙත් එක එකතු වෙන්න බලන්න. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.